මොකක්ද මේ asymmetrical face එකක් කියලා කියන්නේ? ඒ කියන්නේ සමානුපාතයක් නැති මුහුණක්. asymmetrical face. අපි කතා කරමු. Hello. Welcome back to my Saku Story YouTube channel. වෙනදා වගේම ඔයාලව අදත් ගොඩක් ආදරයෙන් මගේ YouTube නාලිකාවට පිළිගන්නවා. ඔක්කොටම ඉස්සෙල්ලා කියන්න ඕනේ මන් ටිකක් අසනීපෙන් තමයි ළමයි ඉන්නේ. ඒ නිසා මගේ voice චුට්ටක් clear මදි වෙන්න පුළුවන්. දැන් වැඩ ඉවර වෙලා ගෙදර ඇවිල්ලා තමයි ඒ ඇඳුම් පිටින්ම ඔයාලත් එක්ක මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න ගත්තේ. නැත්තම් මට දවල් කාලේ පාඩම් වැඩ කටයුතුත් එක්ක අමාරුයි චුට්ටක් වීඩියෝ කරන්න නිසා රාත්‍රියේදී වීඩියෝ කරන්න ඕනේ කියලා හිතුවා. පොඩක් ආලෝකයේ මදි ගතියක් එහෙම ඔයාලට දැනෙනවා නම් සමාව වෙන්න ඕනේ. ඔක්කොටම වැඩිය මගේ වොයිස් එකේ ක්ලියර් ගතිය මදි නම් අන්න ඒකට ඔක්කොටම කලින් සමාව වෙන්න ඕනේ. හරි. වැඩි කතා නැතුව කෙලින්ම මාතෘකාවට එන්නම්. අසමමිතික මුහුණ. එහෙම ළමයි මට තියෙන්නේ අසමමිතික මුහුණක්. ඒ කියන්නේ හරිම සමානුපාතකව ලස්සනට තියෙන මුහුණක් නෙමෙයි චුට්ටක් ඇද මුහුණක්. හරිද? ඔයාලට ගොඩක් වෙලාවට මගේ වීඩියෝස් වලිනුත් ඔයාලට එහෙම චුට්ටක් ඇද ගතියක් එක පැත්තක් ලොකු ගතියක් එහෙම පේනවා ඇති. එතකොට මට මේක උපතින් පිහිටපු එකක් නෙමෙයි ළමයි මගේ නොසලකිලිමත්කම නිසාවෙන් සිද්ධ වෙච්ච දේවල් කියලා මම හිතනවා. ඉතින් ඔයාලා දන්නවා අපි හැමෝගෙම පුංචියටම හරි මිතික ගතියක් අපේ මුහුණේ කොහේ හරි තියෙනවා. ඒ කියන්නේ එක්ක එක හැක් ලොකුයි එක හැක් චූටි කට චුට්ටක් ඇදයි පොඩ්ඩක් මූණ පැත්තක් ලොකුයි ඔන්න ඔය වගේ මම හිතන විදිහට මට ඔය හැම එකකින්ම චුට්ට ඇවිල්ලා මේ තියෙනවා වගේ මූණේ. හරිද? හැබැයි ඒක ගොඩක් වෙලාවට කැමරා කාචයට තමයි ළමයි අහුවෙන්නේ. එහෙම නැතුව නෝමල් අපි කන්නඩියෙන් මූණ බැලුවාම එහෙම පේන්නේ නැහැ. ගොඩක් වෙලාවට මම රෙකෝඩ් කරන මේ වෙලාවෙත් මට චුට්ටක් යම් කිසි පොඩි ඇද පේනවා. අද මම ඒ ඇද වහන්නෙත් නැතුව ඔයාලත් එක්ක මේක බෙදා ගන්නවා. ඒ වගේම තමයි හැම මිනිස්සෙක්ගේම මුහුණේ අඩු වැඩි වශයෙන් මේක තියෙනවා. නමුත් මේ අසමමිතික භාවය වැඩි වුණොත් සර්ජරි වලට යන්න වෙනවා. අන්න ඒ නිසා මූණ ඇද, කටවල් ඇද, ඇස් ඇද කට්ටිය මේක බලලා ඔයාලගේ මේ තියෙන ප්‍රශ්න චුට්ට විසඳගමු. මමත් මගේ ෆේස් එකේ මේ විදිහ තියෙනවා දැකලා ඇත්තටම ඊට පස්සේ ඒක ගැන මම පොඩ්ඩක් සර්ච් කරලා හොයලා බැලුවා. අන්න එහෙම හොයලා බලලා තමයි මම පුරුදු කරපු පොඩි ගුණාංග ටිකක් තියෙනවා. ඒ දේවල් අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඔයාලටත් මේ ප්‍රශ්නේ තියෙනවා නම් මේ වීඩියෝ එක ඔයාලට උදව් වෙයි කියලා මම හිතනවා. අනිත් දේ තමයි මේ කිසිම ඇදයක් නැති කට්ටියත් මේ වීඩියෝ එක බලන්න ඔයාලා ඉදිරි අනාගතයේදී හරි කොයිම මොහොතකදී හරි මෙන්න මේ වැරදි ටික කරනවා නම් ඔන්න කරන්න නැතුව ඉන්න වග බලා ගන්න. අපි මුලින්ම කතා කරමු මේ අසමමිතික මුහුණ ඇති වෙන්න ප්‍රධාන හේතුව. ඊට කලින් මම කියන්නම් මං කොයි මොහොතේද මගේ මුහුණ මෙහෙම පොඩි ඇදයක් තියෙනවා. කියන්නේ මගේ එක පැත්තක් සයිඩ් එකක් ළමයි චුට්ටක් අනිත් සයිඩ් එකට වැඩි චුට්ටක් ලොකුයි. ඒක මං අඳුරගත්තේ අපේ යුනිවර්සිටි එකේ මේ රෙකෝඩින් බුක් තියෙනවනේ. ඒකට ඉතින් අපි ලියාපදිංචි වෙනකොට ෆොටෝ එකක් අරගෙන මේ දාන්න ඕනේ. මම මගේ වීඩියෝ එකේ තම්බ්නේල් එකේ ඉස්සරහම දාලා තියෙන මේ ෆොටෝ එකක් ඒක මම මේ සයිඩ් එකෙනුත් පෙන්නන්නම්. මෙන්න මේ ෆොටෝ එක අරගත්තු වෙලාවේදී එකපාරට අපේ අම්මා කැමරමන්ට කිව්වා මේකේ මේ පැත්තක් ලොකුයි එකක් ගන්න කියලා. ඉතින් ඒ මනුස්සයාත් එකක් ගත්තා. එකක් නෙමෙයි දෙක තුනක්ම අරගෙන පෙන්නුවා. එතකොට තමයි තේරුම් ගත්තේ මගේ මූණේ මෙන්න මෙහෙම ඇදයක් තියෙනවා කියලා. ඇත්තටම ළමයි මේක ෆ්‍රන්ට් කැම් එකට අහු වෙනවා. ඉතින් එහෙම තමයි මගේ මූණ ප්‍රථම වතාවට මෙච්චරටම ඇදයි කියලා මම තේරුම් ගත්තේ. ඊට පස්සේ ඕක මං එච්චර ඩෝන්ට් කෙයා එකේ හිටියා. එච්චර ගණන් ගන්න නැතුව පස්සේ මට තේරුණා මේක චුට්ටක් වැඩි වෙනවා කියලා කියලා. ඉතින් ඇත්තටම මට මේ අසමමිතික මුහුණ පුංචි කාලේ පිහිටලා තිබුණ නැහැ ළමයි. මේක ලොකු වුණාට පස්සේ තමයි ඇති උනේ. මම දන්නවා මේක ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙච්ච සාධකත්. ඊට පස්සේ මම සර්ච් කරලා බැලුවට පස්සේ ඇත්තටම මම හිතපු ටිකම තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. එහෙනම් මම කියන්නම් මොනවද මේ අසමමිතික මුහුණෙම නැත්තම් ඇති වෙන්න බලපාන ප්‍රධාන කාරණා මොනවද කියලා. මුලින්ම අරගත්තට පස්සේ
අපි මුලින්ම කරන එකම වැරද්ද තමයි එකම පැත්තකට නිදියන එක. මම කොච්චර ඔළුව ඔහොම කෙලින් අතට තියාගෙන නිදිය ගත්තත් ළමයි චුට්ට වෙලාවක් යනකොට එකම පැත්තකට හැරිලා නිින්ද යනවා. ඒ කියන්නේ අපි පුරුදු වෙලා තියෙන විදිහනේ. අන්නේ පුරුද්ද අපි හිතාමතාම හරි කොහොම හරි නැති කරගන්න ඕනේ. අපි එකම පැත්තකට හැරිලා නිදාගන්න පුරුදු වුණාට පස්සේ මේ දේ ඇති වෙනවා. ඒ කියන්නේ අපි කොහොම හරි හිතාමතාම ඔළුව කෙලින් අතට තියාගෙන මෙන්න මෙහෙම සිරස් අතට තියාගෙන උඩුබැලිය අතට නිදාගන්න බලන්න ඕනේ. එතකොට අපිට හොඳට තේරෙනවා අපේ මෙන්න මෙතන අපේ ඔළු කට්ට හරිද? අපේ ඔළුව ගාන්ට හොම කොට්ටට හිටිනවා අපිට හොඳට තේරෙනවා. අන්න එහෙම හිටලා නිදාගන්න. එතකොට මූණ ගාන්ටම හිටිනවා. අර මම වෙලා තියෙන්නේ මම පුරුදු වෙලා තියෙන පැත්තක් තියෙනවා. අන්නේ පැත්ත හැරිලම තමයි මම නිදාගන්නේ. අනේ ඒ නිසා තමයි ප්‍රධාන වශයෙන් මගේ මූණේ එක පැත්තක් ලොකු. අනිත් එක තමයි මම කෑම කන්න ගියාට පස්සේ එකම පැත්තට තියාගෙන කනවා. අන්න ඒක ඔයාලා අතිනුත් වෙන වැරද්දක් වෙන්නේ නැති. ඒ වගේම නිදාගන්න එකයි මෙන්න මේ කෑම එකම පැත්තට කන එකයි ඇති වුණාට පස්සෙත් ළමයි අපේ මූණ අසමස්කම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඊළඟ කාරණාව තමයි exercises. අපි face exercises කරනවා. එතකොට අපි එක පැත්තකට face exercises එක වැඩියෙන් කරොත් අන්න ඒකත් බලපානවා. අපි අපේ මූණ ලස්සනට තියාගන්න face exercises කරනවා. හැබැයි අපි හිතන්නේ නැහැ අනිත් පැත්ත වගේම මේ මූණ මේ පැත්තත් මෙහෙම වෙයිද කියලා. සමහර විට සමහර කට්ටියගේ උපතින්ම මේ අසමමිතික ගතිය චුට්ටක් හරි පිහිටලා තියෙනවා. එතකොට ඔයාලා face exercises කරලා ඒ ගතිය වැඩි වෙන්න පුළුවන්. හරිද? ඊළඟ කාරණාව තමයි ළමයි අපි නිතරම chewing gum කනවා. හැබැයි මම නම් chewing gum කන්නේ නැහැ. මේ කියන්නේ chewing gum කන කට්ටියට අපි chewing gum කනකොට අපි ඒකත් එකම පැත්තේ තියාගෙන හපනවා. එතකොට මොකද වෙන්නේ? අපේ මූණ අසමමිතික වෙන්න පටන් ගන්නවා. ඊළඟ කාරණාව තමයි මේක අපි නොසලකා හැරියොත් මමත් මුල් දවස්වල මේක නොසලකා හැරියා. ඒ හැටි දෙයක් නෙමෙයි කියලා පස්සේ මටම තේරුණා දෙයනේ එහෙම තමයි කියලා. ඊළඟට තමයි අපි පාඩම් කරනකොට ඔන්න ඔහොම තියාගෙන පාඩම් කරන්නේ. ඔන්න ඔහොම එකම පැත්තකට හරිලා පාඩම් කරනවා. අන්න එතකොට අපි මෙහෙම කම්බුලට අත තියාගෙන ඉන්නවා. ඊළඟට අපි පාඩම් කරනකොට එක පැත්තකට බෙල්ල කඩාගෙන පාඩම් කරනවා. ඔයාලා දැකලා ඇති මගේ ගොඩක් ෆොටෝස් වල මම පැත්තට ඔන්න ඔහොම චුටක් පැත්ත හැරිලා තමයි ෆොටෝස් ගන්නෙ. මොකද මම දන්නවා මගේ මූණේ පොඩි ඇදයක් තියෙනවා කියලා. ඒ ඇදේ වැහෙන්න තමයි ළමයි එහෙම ෆොටෝස් ගන්න. හරිද? එතකොට අන්න එහෙම නිතර පැත්තට හැරෙන එකනුත් එන්නේ අපේ මූණ අසමමිතික වෙන එක. කිසිම සමාන භාවයක් නැති වෙන එක. දැන් ගොඩාක් දුරට අඩුයි. මම පුළුවන් තරම් මගේ ඔළුව කෙලින් අතට තියාගෙන ඉන්නවා. මෙහෙම පාඩම් කරනකොට ඔන්න ඔහොම පාඩම් කරන එකත් මම නතර කරා. පුළුවන් තරම්ම අපිට අර මුල ඉඳන් පුරුදු වෙච්ච පුරුදු යවන්න චුට්ටක් හරි අමාරු වෙන ඒ වුණාට අපි අමාරුවෙන් හරි මේක කරන්න ඕනේ. දැන් මම ඔයාලට ලස්සන වෙන්න පැහැපත් වෙන්න අර මම අර දාර කළුවට ඉඳලා මෙන්න මේ කලර් එක හදා ගන්නවපු විදිහ ඔයාලට කියලා දෙනවා වගේම මම ඔයාලට කියලා දෙන්න එපා මේ කොහොමද අපි මූණ ලස්සනට තියාගන්නේ කියලාත්. එතකොට ඉතින් මම මගෙන්ම තමයි ළමයි ඒක දැක්කේ. ඒක දැකලා මම මේකට අවශ්‍ය කරන පිළියම් ටික චුට්ටක් හොයලා ඊට පස්සේ තමයි ඔයාලත් එක්ක මේ විදිහට ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවේ. එහෙනම් ඔයාලා චුට්ටක් හරි එකම පැත්තට නිදියන්නේ නැතුව ඔළුව කෙලින් අතට තියාගෙන නිදාගන්න. ඊළඟ කාරණාව තමයි ඔයාලට පුළුවන් face exercises මගින් මේ தත්ත්වය ටික කාලයකට සමනය කරගන්න. ඒකට මේ face exercises ගැන කියන්නේ මේ අසමමිතික මුහුණ කොහොමද අපි recover කරගන්නේ කියන එක ගැන බලන්න ඔයාලට Facebook එකේ හරි TikTok එකේ හරි YouTube එකේත් හරි මේ asymmetrical face exercises කියලා search කරාට පස්සේ හම්බ වෙනවා. ඔයාලා මතක ඇතුව ඒ විදිහට කරන්න. ඒ කරනකොට එකම පැත්තකට බර දෙන්න යන්න එපා. අනිත් පැත්තට සමාන විදිහට බර දීලා කරන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි ළමයි ඔයාලට පුළුවන් ටිකක් තද ධාන්‍ය වර්ග කනකොට පැති දෙකටම සමානව කන්න. කඩල, කෝපි මේ වගේ දේවල් හපනකොට ටිකක් අර තදට හැපෙනවනේ. අන්න එතකොටත් මූණ සමහර විට හරියන්න පුළුවන්. මේ ක්‍රම ටික උත්සාහ කරලා බලන්න.
එහෙම නැති වුණොත් මේක ටිකක් අසාමාන්‍ය තත්යකට ගියොත් ඒ කියන්නේ සමහර අයගේ ගොඩාක් කට ඇදයි ඊට පස්සේ මූණ ඇදයි දැන් සාමාන්‍යයෙන් මගේ කැමරා එකකටනේ ළමයි එක පේන්නේ ගොඩක්ම එහෙම නැතුව නෝමල් මිරර් එකකින් බැලුවයි කියලා මට කවදාවත් එහෙම ගතියක් පේන්නේ නැහැ හැබැයි කැමරාවට අහු වෙනවා දැන් normally ඔයාලා මාව දැකලා බැලුවොත් ඔයාලට එහෙම ලොකු වෙනසක් පේන්නේ නැහැ. දැන් ඔයාලා මාව මේ දැකලා බැලුවොත් එහෙම ඔයාලට දැන් නැති එදත් එක පේයි. දැන් මොකද මං කියවනේ මගේ මොනේ පොඩි ඇද ගතියක් තියෙනවා කියලා හරියද? ඒ නිසා මේ ගතිය ඇත්තටම අපි අඩු කරගන්න ඕනේ. අපේ එදිනෙදා දෛනික පුරුදු වලින්ම තමයි ළමයි මේක ඇති වෙන්නේ. ඉතින් අපි ඇත්තටම පුළුවන් තරම් දුරට අඩු කරමු. මෙහි ගතිය නැති කට්ටිය හරි අඩුයි. ඒ කියන්නේ හොයාගන්න අඩුයි. හැමෝගෙම පුංචියට හරි තියෙනවා. උපතින් අරන් එන ඒවත් තියෙනවා. එහෙම නැත්තම් මං වගේ මේ වැරදි විදිහට නිදිය කියන එකම පැත්තට කෑම කාලා එකම පැත්තට මූණ හරවගෙන ඉඳලා ඇති කරගත්තු කට්ටියත් ඉන්නවා. ඉතින් ඔයාලා අතින් මෙන්න මේ වගේ පුංචි මිස්ටේක් වෙනවා නම් ඒක වෙන්න දෙන්න එපා. එහෙම වෙලා තියෙනවා නම් දැනටමත් චූටි ඇද තියෙනවා නම් ඔයාලට ඇත්තටම මේක මෙන්න මේ ක්‍රම උත්සාහ කරලා බලලා නැති කරගන්න පුළුවන්. අනිත් එක තමයි ගොඩාක්ම ඇදයි නම් ඔයාලට පුළුවන් හොඳ ડોක්ටර් කෙනෙක් channel කරලා ගිහිල්ලා ඔයාලට ඒකට අවශ්‍ය කරන සර්ජරි එක කරගන්න. නමුත් මම දන්න තරමින් මේ ශ්‍රී ලංකාවේ නම් මහා ලොකුවට එහෙම අසමමිතික මුහුණවල තියන අය ඉන්නවා කියලා මම හිතන්නේ නැහැ. නමුත් ඉන්න පුළුවන්. නමුත් ඔයාලට ඒ කියන්නේ අර නියපොත්තෙන් කඩන තියෙන දේ පොරවෙන් කපන්න එපා කියලා කතාවක් කියනවනේ. අන්න ඒ නිසා ඔයාලට දැම්ම ඔයාලගේ ෆේස් එකෙන් මේ වගේ චූටි ඒවා තියෙනවා කියලා දැනුනොත් ඔයාලා ටක් ගාලා මේක කරන්න. අනිත් එක තමයි මේ ළමයි මේක ගෑනු ළමයින්ට විතරක් නෙමෙයි පිරිමි ළමයින්ට හැමෝටම හැම මිනිස්සෙක්ටම තියෙන දෙයක්. ඒක ලැජ්ජ වෙන්න කාරණාවකුත් නෙමෙයි. අපේ අතින් සිද්ධ වෙන වැරදි නිසා තමයි මේක වෙන්නේ. අපි ලැජ්ජ වෙන්න ඕනේ. අපි මේක දැනගෙනත් ඒකටම ලැජ්ජ වෙන්න ඕනේ. අපි මේකට කිසිම රියැක්ෂන් එකක් අරගත්තේ නැතුව ඉඳලා ඊට පස්සේ තත්ත්ව ටිකක් වැඩි වුණාට පස්සේ දේවල් කරන නිසා ඔයාලා මේක ගැන මම හිතන විදිහට ගොඩක් කට්ටිය මේ වෙනකොටත් මේක ගැන දැනුවත් ඇති. දැනුවත් අය වගේම නොදැනුවත් අය මේක ගැන දැනගෙන ඔයාලගේ මුහුණේ ස්වභාවය හඳුනගෙන ඒකට අවශ්‍ය කරන ට්‍රීට්මන්ට් කරන්න. ඉතින් වෛද්‍යවරයෙක් ගාවට යනවට වැඩිය ඔයාලට මුලින්ම ගෙදර ඉඳලා මම කියපු විදිහට කරලා බලන්න පුළුවන්. එක්සර්සයිසස් ඔයාලට සර්ච් කරලා අරගන්න පුළුවන්. ඒ දේවල් කරලා බලන්න. එහෙම වුණොත් ගොඩක් කලාවට මේ අස්මමිතික භාවයෙන් මිදෙන්න පුළුවන්. තමයි අදට මගේ වීඩියෝ එක. එහෙම නැත්නම් ඔයාලට මම කියපු කතාව ඉවරයි. මම දැන් යන්න තමයි හදන්නේ. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. ළමයි මම මේක දවල්ට අප්ලෝඩ් කරයි සමහර විට. දැන් ඉතින් මේ නයිට් එක නේ නිසා තමයි ඔයාලට මම සුබ රාත්‍රියක් කියලා කියන්නේ. එහෙනම් ගිහින් එන්න. මගේ සකු ස්ටෝරි නාලිකාව සබස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා මගේ YouTube පාලට එකතු වෙන්න කියලා ඔයාලා හැමෝටම ගොඩක් ආදරයෙන් මතක් කරන ගමන් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්න. සෝ ස්පෙෂල් ලොග් එකක් ළඟදිම ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳ සෝප් එකක් ගැන කියන්නත් හිතාගෙන ඉන්නවා. ඉතින් ගොඩක් ප්‍රශ්නවලට ඒ සෝප් එකෙන් විසඳුම් හම්බ වෙයි. මම දැන් try කරන ගමන් තමයි ළමයි ඉන්නේ. ඉතින් ඉක්මනට මේක try කරලා ඒකේ date ටික ගෙවිලා ඉවරුණාට පස්සේ මම ඔයාලත් එක්ක ඒකත් බෙදා ගන්නම්. එහෙනම් ඉතින් ඔය මගේ මූණ ඇද යාළුවෝ ටිකයි එහෙම නැති මගේ යාළුවෝ ටිකයි කොහොම හරි කමක් නැහැ මගේ ලස්සන ළමයි ටිකයි ඔයාලා ඔක්කොම සතුටින් පරිස්සමින් ඉන්න. මං ගිහින් එන්න. හැමෝටම සුබ දවසක් වේවා.